ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්න මිනින්දුර මහත්තයා YouTube channel එකටයි Facebook page එකටයි. අද අපි කතා කරන්න යන්නේ ගෙයක් හදන්න ඉඩමක් තෝරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඔබ දන්නවා මේ පාර ස්වාභාවික ව්‍යසනයේදී මිනිසුන්ට පදිංචි වෙලා ඉන්න සුදුසු නෑ කියලා සබාදහම් තීරණය කරපු තැන් වලින් 75ක් විතරවත් නාය ගියා. ඒ වගේම දකුණු පළාත් සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇරෙන්න ගම් වතුරෙන් අවුරුදු 20කට 30කට පාරක් හරි යට වෙන තැන යට වුණා. මම දැන් පදිංචි වෙලා ඉන්න ඉඩමෙත් ගේට්ටුව ළඟටම වතුර ආවා. ඒ තමයි අවුරුදු 35කට පස්සේ ආපු උපරිම වතුර ප්‍රමාණය. මේ දවස්වල මගතොටේ ඇවිදිනකොට තමයි තේරෙන්නේ අඩු මිලට ගන්න හිටපු ඉඩම් වල තිබුණ අවදානම ඒ ඔක්කොම වගේ ඉඩම් යට වුණ ඇඩ්‍රස් නැති වෙන්නම ගාන අඩුයි කියලා ගත්තා නම් හැබැයි සෑහෙන අමාරු කරනවා. සාමාන්‍යයෙන් මේ පැත්තේ ගම් වතුරට යට වෙන ඉඩම් වල මිල භාගයට භාගයක්ම අඩුයි. හැබැයි යට වෙන එක යට වෙලා තිබුණා උඩ තට්ටුවත් එක්කම ගොඩක් කට්ටිය ගම් වතුරෙන් බේරෙන්න කියලා උඩ තට්ටුවට වල දාලා තිබුණා. ඒ කට්ටියට sorry.com වුණා. ඒ වගේම මගේ යාළුවෙක් කතා කරලා කියනවා මචං මාර වැඩේ වුණේ මහ ගෙදර තියෙන ඉඩමේ ගේ හදන්න කියලා ලක්ෂ 20ක් විතර යට කරා. දැන් එයා පැත්තේ ඉඩම නාය ගිහිල්ලා MBR එකෙන් බල්ලා කිව්වා පදිංචි වුණාට කමක් නැහැ. ඇස්ස වෙලාවට අවදානම් නිවේදන අප වෙලාවට ඉවත් වෙන්න කියලා. දැන් ඉතින් ලක්ෂ 20ක් විතර වතුරේ වෙන ඉඩමක් අරගෙන ගෙයක් හදන්න වෙනවා ඒ යාළුවට. මම මේ වගේ දේවල් කිව්වේ යම්කිසි අදහසක් ගන්න. මොකද විශේෂයෙන් ඉඩමක් අරගෙන ගෙයක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ ඉඩමේ හරි ගෙයක් හදනවා නම් සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද කියලා දැනගන්න. මොකද ජීවිත කාලෙම ඉන්නේ අපි ගෙයක් හදන්නේ. මම කලින් වීඩියෝ වලත් දාලා තියෙනවා ඔයාලා අතේ සල්ලි තිබුණත් ඉඩමක් අනිද්දි බැංකු ලෝන් එකක් කරා ඉඩම ගන්න කියලා. එතකොට තියෙන අවදානම සෑහෙන්න අඩු වෙනවා. ඒ වගේම තව දෙයක් තමන්ගේ ඉඩම ගේ හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඒත් නිවාස ණයක් කරගෙන ගේ හදන්න. ඇයි එහෙම කියන්නේ? එතකොට බැංකුව ඉඩමක් අරගෙන හෝ ගයක් හදන්න තියෙන නීතිමය අවශ්‍යතාවයන් සහ සියලු හැකියාවන් පරීක්ෂා කරලා බලනවා. ඒ වගේම සහභාගික ආපදාවක් වුණත් අවම බවට සහතිකයක් ඒ තුල තියෙනවා. මම ගත්ත බැංකු ණයකට අවශ්‍ය වුණ ලියවිලි ටික මම කියන්නම්. මුලින්ම ඉඩමේ ඔප්පුව, ඒ වගේම අවුරුදු 10ක් ඇතුළත වෙන ප්ලෑන් එකක්, ඒ වගේම අවුරුදු 30ක පත්තිරු, හිමිකම් වාර්තාව, අනුකූලතා සහතිකයක්, සභාවෙන් දෙන විත්‍රේකා සහ නොපවරා ගැනීමේ සහතිකය, ඒ වගේම දේපොළ රක්ෂණය සඳහා අනුමැතිය, ඒ වගේම ගිරි රක්ෂණය සඳහා අනුමැතිය, NBR වාර්තා, පරිසර වාර්තා, ඒ වගේ සියලු අවශ්‍යතා බැංකුව මගින් ඉල්ලනවා ඒ ඉඩම ගැනීමේදී සහ ගයක් හැදීමේදී. ඒ වගේම ගේ අනුමත කර ප්ලෑන් එකකුත් ඉල්ලනවා. ඒ අනුව දැනට තියෙන නීතිමය සහ අනෙකුත් දේවල් එක්ක බලපුවාම මම ගත්ත හිටම සෑහෙන සුදුසුයි ගයක් හැදීම සහ පදිංචි වීම සඳහා. මිල පොඩ්ඩක් වැඩි වුණත් ඒක වෙනම ආයෝජනයක් කියලා හිතෙන්නේ අර මගේ යාළුවාට වෙච්ච සිදුවීම නිසා. ඒ වගේම මම අල්ලුත් ඉඩමක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් එකේ හරි දාන්නම්. ඒකේදී නම් ගොඩක් දුරට කතා කරේ ඉඩමක් මැනලා ගනිද්දී තියෙන වටිනාකම සම්බන්ධයෙන්. මම ඒ වගේම මේ ඉහත කියපු ලියකේළුව ගැනත් වෙන වෙනම වීඩියෝ එකකට දාන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉඩමක් අරන් ගෙයක් හදන්න හදනවා නම් පහුගිය දවස්වල ආපදාවල් ලක් වුණාද කියලා හොයලා බලන්න. ඒ වගේම ආපදාවට ලක් වීමේ අවදානමක් තියෙනවද කියලාත් හොයලා බලන්න. පහුගිය දවස්වල ආපදාවල් ලක් වුණා කියන්නේ බොහෝ දුරට අවුරුදු 20කට 30කට පාරක් හෝ ආපදාවට ලක් වෙන ප්‍රදේශයක් කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. ඒ වගේම සල්ලි අතේ තිබුණත් බැංකු ලෝන් එකකින් ඉඩම ගන්න, ඒ වගේම තමන්ගේ ඉඩම ගෙයක් හදනවා නම් නිවාස ණයක් අරගෙන ගේ හදන්න. එතකොට ඔබට මුහුණ දෙන්න වෙන ගැටලු සහ අවදානම් තත්ත්වයේ ගොඩක් දුරට අවම වෙනවා. අයමත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. අයබෝවන්. ඔබ සැමට සුබ දවසක්.